සද්දට දෙන්න අන්තිදුස්ස දවසක් අවුරුදු 24ක හැඩි දැඩි තරුණයෙක් එයාගේ අම්මාව අලුතින් හදන ගෙදරකට එක්කන් ගියා. ගෙදර විත්ති තාම කපරාදු කරලා නැහැ. වහලට ලී ගහලත් නැහැ. ඒත් ඒ තරුණයා කසුන් අම්මාගේ අතින් අල්ලාගෙන විත්තියට තට්ටු කරලා කිව්වා අම්මේ තව මාස 2යි. මම ඕටි කරලා හරි මේ ගෙදර වහලේ ගහනවා. ඊට පස්සේ අම්මටයි තාත්තටයි වැස්සේ තිමිතිමි ඉන්න ඕනේ නැහැ. කසුන් කියන්නේ පවුලේ එකම හයිය. තාත්තා අසනීප වුණාට පස්සේ මුළු බරම කරට ගත්තේ මේ අවුරුදු 24 කොල්ලා. ඒත් අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සනද. ඒ සිද්ධ වෙලා හරියටම සති 2යි ගියේ. කසුන් වැඩපොලේ සිමෙන්ති කොටයක් උස්සනකොටම පපුව අල්ලගෙන බිම ඇදගෙන වැටුණා. යාළුවෝ දුවගෙන ඇවිත් එයාව රෝහලට ගෙනිච්චා. කසුන් හිතුවේ ඒක මහන්සියට වුණු දෙයක් කියලා. ඒත් රිපෝට් එක බලපු දොස්තර මහත්තයාගේ මූණ කලවර වුණා. බෝන් මැරෝ කැන්සර්, ඇට මිදුළු පිළිකාවක්. යකඩයක් වගේ හිටපු කසුන්